හරි අපි දැන් ඉන්නේ ව්‍යාපාර අධ්‍යයනය ගිණුම් කරන්නේ 10 වසරේ අච්චි පොතේ ගිණුම් කරන සමීකරණ පාඩමේ ක්‍රියාකාරකම පළවෙනි එක තියෙන තැන ඒක පිටු අංකය වෙන්නේ පිටු අංක 66. මේ ඉස්සරලා තියෙන ක්‍රියාකාරකම් සහ පාඩම් පැහැදිලි කිරීම ඉස්සෙල්ලා වීඩියෝ දාලා තියෙනවා. ඒවා බලන්න ඕනේ. නැත්තම් බලන්න නැති අය ඒවා බලලා ඉන්න. එහෙම නැත්නම් අපි මේ ගාන හදන හැටි බලමු. මේ ගාන දීලා තියෙන්නේ ගිණුම් කරන සමීකරණයට බලපාන අධ්‍යාපාරය මුලින්ම දීලා දින කන්දු ටිකක් ඊට පස්සේ කියලා තියෙනවා මාසය තුළදී අයිතිකරු මුදල් ගැනීම කිසිවක් සිදු කර නැත. අවශ්‍ය වන්නේ එක් දිනේ සිදුවෙති ගනුදෙනුව අගයන් සහිතව දැක්වීම කියලා. හරි මේ වගේ ගානක් ඔයගලන්ට උඩ පැහැදිලි කරලා තිබ්බා මේ පොතේ. මේ වෙලාවත් මතක තියාගන්න ඕන කොටස තමයි මේක අයිතිකරු මුදල් ගැනීම කිසිවක් සිදු කර නැත කියලා. හරි අපි දැන් බලමු මොනවද මේ ගනුදෙනු කියලා. හතරයි තුන්වෙනි දේ වල දාලා තියෙනවා මුදල් වලින් 3000ක් ලක්ෂ 3ක් වැඩි වෙලා මේකෙන් ලක්ෂ 3ක් වැඩි වෙලා කියලා. එතකොට අපි මොකක් කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ 4යි 3 වෙනි දා අයිතිකරු විසින් ප්‍රාර්ථනීය යෙදවීමක් සිදු කරලා තියෙනවා ලක්ෂ 3ක්. ඒක තමයි මේ ගනුදෙනු. මුදලින් ලක්ෂ 3ක් ව්‍යාපාරයට ආයෝජනයේ ප්‍රාග්ධනයේ දාලා තියෙනවා ලක්ෂ 3ක්. 4යි 5 ගනුදෙනුව බහන්තගේ ලක්ෂයෙන් වැඩි වෙලා ණය හිමිය ලක්ෂයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් වටිනා භාණ්ඩ ණයට අරන් තිනවා 4යි 5 වෙනිදා. 4යි 8 වෙනිදා රුපියල් 50000ක මුදල් අඩු වෙලා ණය හිමියන්ගේ වටිනාකම 50000ක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ණය හිමියන්ට රුපියල් 50000ක් මුදලින් ගෙවලා තියෙනවා. ඒකින් තමයි මුදල් අඩු වෙලා ණය හිමියන්ට අඩු වෙලා තියෙන්නේ. 4යි 8 වෙනිදා ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 50000ක්. 4යි 10යි එදා මුදල් අඩු වෙලා හිමිකමත් අඩු වෙලා තියෙනවා. දැන් මේකේ තමයි අර 15 කීප මේ සටහන මතක තියාගන්න ඕනේ. මේ කියන්නේ මුදල් ගැනීම කිසිවක් සිදු කර නැත කියලා. එහෙනම් මේක ගැනිලි වෙන්න බෑ. එහෙනම් ඒක වෙන්න පුළුවන් එකම දේ වියදමක්. වියදමක් පියවලා තියෙනවා රුපියල් 10000ක. සමහර වතුර බිලක් නැත්තම් දුරකථන බිලක් ඒ වගේ කිරීමක් යම් විදිහකට දරලා තියෙනවා. ඊට 4යි 11 වෙනිදා රුපියල් 60000ක භාණ්ඩ දෙකක් රුපියල් ලක්ෂයකට විකුණලා ලක්ෂ රුපියල් 40000ක ලාභයක් අරන් තියෙනවා. පීවය 60000 භාණ්ඩ රුපියල් ලක්ෂයකට ණයට විකිණීම. ඒක තමයි ගනුදෙනු. ඊට 4යි 17 වෙනිදා ලක්ෂ 2ක මෝටර රථ වැඩි වෙලා තියෙනවා. හිමිකමත් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අයිතිකරු මෝටර රථයක් ව්‍යාපාරයට යොදලා තියෙනවා යාගේ හිමිකම වැඩි වුණා. ඔට කියන්නේ තියෙන්නේ අයිතිකරු ලක්ෂ 2ක් වටිනා මෝටර රථයක් ව්‍යාපාරයට යෙදවීම. 4යි 17 4යි 19 රුපියල් 20000ක් භාණ්ඩ දෙකෙන් අඩු වෙලා හිමිකමෙන් 20000ක් අඩු වෙලා තියෙනවා. ඒක අපිට ගන්න පුළුවන් ගැනලි කියලා. මොකද කියලා තියෙන මුදල් ගැනලි කිසිවක් නිසි කරන්නේ නැහැ කියලා. භාණ්ඩ වලින් ගැනලි කරලා තියෙන්න පුළුවන්. 4යි 19 20000ක භාණ්ඩ තොගයක් අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. ඊට 4යි 23 රුපියල් 20000ක් නායකයන්ගෙන් අඩු වෙලා මුදල් වල 20000ක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 20000ක් නායකයන්ගෙන් මුදල් ලැබිලා තියෙනවා. ඊට පස්සේ 4යි 28 භාණ්ඩ රුපියල් 5000කින් අඩු වෙලා හිමිකම 5000කින් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකත් ඉස්සෙල්ලා වගේම අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජන සඳහා රුපියල් 5000ක් වටිනා භාණ්ඩ ගෙන යා. ඊට 4යි 30 එදා හිමිකම වැඩි වෙලා ණය හිමිය අඩු වෙලා තියෙනවා. ඒ මොකක් හින්දාද වෙන්නේ? එතන අපිට මෙහෙම කියන්න පුළුවන්. ණය හිමි කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. ඉතින් අයිතිකරු එයාගේ පෞද්ගලික මුදලින් ණය හිමියන්ට සල්ලි ගෙවලා තියෙනවා. එතකොට
අයිතිකරුණු කියලා තියෙන. ඒක නිකන් අයිතිකරු ආයතනයේට ප්‍රාග්ධනයේ දීවෝ වගේ. එහෙම ගත්තාම ප්‍රාග්ධනයට දීලා ණය හිමි අඩුවේ. ඉතින් දැන් මම මේ කියපු ගණන් ටික සමහරවිට ඔයගොල්ලෝ වෙන විදිහට හිතන්නදී මොකද මේකේ ඕනේ එක තව විදිහක හිතන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මම කියපු එක නෙමෙයි වෙනත් උත්තරයක් ඔයගොල්ලෝ හිතන්නදී ඒ උත්තරෙත් හරියන්න පුළුවන්. මොකද උදාහරණයකට මේක මෙතන කියලා තියෙනවා භාණ්ඩ තොගේ අඩු වෙලා හිමිකම අඩු වෙලා. මම කිව්වේ මේක භාණ්ඩ ගැනීම කියලා. නැත්තම් ඔයගොල්ලන්ට මෙහෙම හිතන්න පුළුවන්. රුපියල් 5000ක් වටිනා භාණ්ඩ මොකක් හෝ ස්වාභාවික අපදාවක් හින්දා හෝ නැත්තම් සොරකම් කිරීමක් හෝ මොකක් හින්දා විනාශ වෙලා හෝ නැති වෙලා තියෙනවා. ඒ නැති වුණා නම් ආපහු ගිනවල තියන්නේ නැහැ. ඒක තියන්නේ අඩු කරලා දාන්න ඕනේ. මේකත් අඩු වෙලා වියදමක්නේ. සොරා කෑවත් වියදමක් ඊට පස්සේ පිනිගත්ත කියමු. ඒකත් වියදමන්නේ. නැත්තම් කල්ලිකුත් වහන්න තිබුණා කියමු. වියදමක්නේ. අන්නේ වගේ. ඒ වගේම හැම ගණදෙනකටම ගොඩක් හැම එකටම කියන්නත් බෑ. සමහර කොට ගණදෙන වලට ඊට වඩා විකල්ප උත්තර ඔයගොල්ලෝ තියෙන්න පුළුවන්. ඒවත් සමහර විට හරියට. එහෙනම් ගැටලුවක් තියෙනවා ඔයගොල්ලන්ට පාලින් දාන්න පුළුවන්. මම පැහැදිලි කිරීමක් කරන්න. ටෙලිග්‍රෑම් ගිණුමක් channel එකක් තිබ්බා. ඒකට එන්න. එතකොට අපිට කතා කරගන්න පුළුවන් ඕන එකක්. මම පුළුවන් ඉක්මනට ඒවට රිප්ලයි එකක් දාන්න. අපි ඊළඟ ක්‍රියාකාරවට යන්න. ව්‍යාපාරකම දෙක. පහ දෙක වෙන්නේ තිසුරිගේ ව්‍යාපාරය ජනවාරි මාසයට අදාළ ගණන්. ඉහත එකිනෙක ගණන් වලින් ගිණුම් කරන සමීකරණයට වන බලපෑම වටිනාකම සහිතව දක්වන්න. හරි. මේකෙදි අපිට පුළුවන් දැන් ඔයගොල්ලෝ මුලින්ම ගාන හදද්දි මෙන්න මේ උඩ ගානම අරන් කියන්නම්. එතන අපි අරන් තියෙනවා වත්කම් සමාන හිමිකම් දෙනවා. පස්සේ අපි මේකම පොඩක් විස්තර කරලා මේ වගේ හදන්න තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ගාන ගානුවට දුන්නාම අර පස්සේ එන මේ කොටස මොනවද එන්නේ මෙතෙන්ට කියලා හිතා ගන්න බැරි. එහෙමනම් ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මුලින්ම අර වත්කම් සමානයි වගේ කියලා දාලා අන්දරේ දාන් යන. ඒකත් ගැටලුවක් නෑ. බාහිර શબ્ද එනවා නම් ගණන් ගන්න එපා. ඉතින් ඒක ඇත්තට හිතන්න එපා. පළවෙනි අපි ගණන් මම පොඩ්ඩක් වීඩියෝ පෝස්ට් කරලා ආපහු ස්ටාර්ට් කළේ. පළවෙනි මම ඉස්සෙල්ලා කිව්වා වගේ වත්කම් සමාන හේගන්දන වගකීම් කියලා ලියලා ඒක පහලින් අර මේවා ටික නැතුව ඒ කියන්නේ මේ කොටස නැතුව ගාන ලියන්නත් පුළුවන්. ඕගලන්ට මේ ටික හොයාගන්න ඕන නම් මුලින්ම කරන්න තියෙන්නේ මේ එක එක ගණන් වල මොනවද වෙනස් වෙන්නේ කියලා දන්නවද? දැන් මේකේ මුදල් ඕනේ ප්‍රාග්ධනය ඕනේ. ඊට පස්සේ කියනවා පිළිවෙල භාණ්ඩ මිලට ගැනීම. භාණ්ඩ මිලට ගත්තාම මෙතෙන් දෙන්නේ මුදල් සහ භාණ්ඩ දොරේ කියන කොටස් දෙක. ඒ කඩපුලිය ගෙවුවාම ඒක එකක් කියන්නේ ප්‍රාග්ධනයට අනෙක එක මුදල් වලට. මේකේ ණයට කිරීමන්න තියෙන්නේ. එතකොට ණය ගැතියයි. ඊට පස්සේ භාණ්ඩ තොගේ එන්නේ. භාණ්ඩ තොගේ කියන එකට දසලාභයේ ප්‍රාග්ධනයට යනවා. බැංකු ණයට ඔල්ලේ මුදල් එන්න මේ බැංකු ණය කියලා එකක් ඉන්නවා. මුදල් කියලා එනවා. ඒ වගේ එක එක ගණන් වලට ඇති වෙන්න ඕනේ කොටස් ටික හොයාගත්ත හැකි. ඒ ටික මුලින්ම මොකද වෙන්නේ? ගණන් කීපයකින් තියෙන මෙතන ගණන් තියෙනවා 6ක්. sorry. 9ක් තියෙනවා. 9ට මොනවද දෙන්නේ කියලා බලලා ඕවන් රවුලටෙන් ටික තීරණය කරගන්න පුළුවන්. එහෙම කරලා ගණන් ටික දාන්න. මම මේක හදන විදිහ නම් දාන්නේ මම කියන්නම් කොහොමද ඒක ගණන් ටික එන්නේ කියලා. මේකේ ප්‍රාග්ධනයට ලක්ෂ 3ක් එකතු වෙන්න ඕනේ. මුදලට ලක්ෂ 3ක් එකතු වෙන්න ඕනේ. ලියා ගන්නම් asset equal equity plus liability කියන වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන එක ඔයගොල්ලෝ ඒක විස්තර කරලා උඩ විදියට ලියන්න. මම මෙතන නිකන් දල සටහනක් දාන්න. ප්‍රාග්ධනයේදී උඩ මුදල් වලින් ලක්ෂ 3ක් වැඩි වෙනවා. ඊට පස්සේ ප්‍රාග්ධනයට
ලක්ෂ 3ක් වැඩි වෙනවා. ඊට පස්සේ PVI වූ භාණ්ඩ මිලට ගැනීම. ඒකෙදි වෙන්නේ 50000ක් භාණ්ඩ තොගය වැඩි වෙලා ඉතුරු 50000 මුදල් වලින් අඩු වෙලා යනවා. ඊට කඩකුලිය වුණාම 10000ක් මුදල් වලින් අඩු වෙලා හිමිකමින් මේ පැත්තෙන් හිමිකමින් 10000ක් අඩු වෙනවා. ඊට පස්සේ භාණ්ඩ තොගය 40000ක භාණ්ඩ තොගයක් 60000කට විකුණුවාම භාණ්ඩ තොගයේ තියෙන තැනින් 40000ක් අඩු වෙලා හරි 40000ක භාණ්ඩ තොගයක් 60000ට විකුණුවාම 40000ක භාණ්ඩ තොගය අඩු වෙලා 60000ක ණයගැතිය තියෙනවා. ඊට පස්සේ හිමිකමෙන් ප්‍රාග්ධනයේද හිමිකමෙන් ප්‍රාග්ධනයේ 20000ක් ලාභයේ විදියට එකතු වෙනවා. ඊට බැංකු ණය ගත්තාම මුදල් වල වැඩි වෙන ලක්ෂ 3ක්. ඊට බැංකු ණය කියන වගකීමක් ඇතිලා ඒක ලක්ෂ 3ක වැඩි වෙනවා. ඊට පස්සේ තිසුරුගේ නිවසේ දුරකථන බිල රුපියල් 10000ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. එතකොට ඒක වෙන්නේ ව්‍යාපාර මුදලෙන් පෞද්ගලික වියදමක්. එතකොට ඒක ගැන්ලිලා මුදල් වලින් 10000ක් අඩු වෙලා හිමිකමෙන් 10000ක් අඩු වෙනවා. ණයගැතියගෙන් 30000ක් ලැබුණාම මුදල් වල 30000ක් එකතු වෙලා ණයගැතියන්ගෙන් 30000ක් අඩු වෙනවා. බැංකු ණය සඳහා වූ මාසික පොලිය 5000ක් ගෙවනවා. ඒ කියන්නේ ඒක වියදම. පොලිය කියන්නේ වියදම. එතකොට මුදලින් ගෙවන්නේ මුදල් අඩු වෙනවා 5000කින් හිමිකම 5000ක් අඩු වෙනවා. මොකද පොලිය කියන්නේ වියදමක් නිසා. ඊට පස්සේ ව්‍යාපාරයේ විදුලි බිල 5000ක් ගෙවනවා. ව්‍යාපාරයේ විදුලි බිල වල ව්‍යාපාරයේ වියදම. මුදලින් 5000ක් අඩු වෙනවා. ඊට පස්සේ හිමිකමෙන් 5000ක් අඩු වෙනවා. ඒ ටික තමයි මේක ඉන ගණිතය. ඊට පස්සේ ව්‍යාපාරකම 3. ජීවන්ත ව්‍යාපාරයේ පහළ තොරතුරු කිහිපයක් ක්‍රියා තියෙනවා. ඊට පස්සේ අහල් තියෙනවා දෙසැම්බර් 31 දිනට අයිතිකරුගේ හිමිකම ගණනය කරන්න. හිමිකම ගණනය කරද්දී වර්ෂයක ආරම්භයේ තියෙන හිමිකම සහ වර්ෂයේ අවසානයේ තියෙන හිමිකම වෙනස් වෙන්න බලපාන කාරණා කිහිපයක් ගැන කතා කරමු. ඒ වෙන මූලික කාරණා 4ක් තියෙනවා. එක ආදායම්, දෙක වියදම්, අනික ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය යෙදවීම. ඔය 4 තමයි ප්‍රාග්ධනය වෙනස් වීමට බලපාන කාරණා. එතකොට ආදායම් නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා, වියදම් නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා. අපි මේ දෙකේ වෙනසට කියනවා ලාභය හෝ අලාභය කියලා. ආදායම් වියදමට වඩා වැඩි නම් ඒක ලාභයක්, ආදායම් වියදමට වඩා අඩුයි නම් ඒක අලාභයක්. ගැල්ලි කියන්නේ ව්‍යාපාරයේ තියෙන මත්කම් අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. ඊට පස්සේ ආයෝජන නැත්නම් ප්‍රාග්ධනය වැඩි වෙන්නේ අයිතිකරු ව්‍යාපාරයට අලුතෙන් මුදල් හෝ යම්කිසි වත්කමක් යෙදවීම. ඒක තමයි සරලව කිව්වොත් ප්‍රාග්ධනය වෙනස් වෙන්න බලපාන විදිය. දැන් මෙතෙන්දී අපිට ගණනය කරන්න තියෙන්නේ ආදායම් ටික මේකට එකතු කරන්න ඕනේ. වියදම අඩු කරන්න ඕනේ. ඊට පස්සේ අයිතිකරු මුදල් නිසා ප්‍රාග්ධනය වැඩි වෙන නිසා ඒක එකතු කරන්න. ඒක කරපුවම ඔයගලන්ට උත්තරේ ගන්න පුළුවන්. දැන් මේ දෙක අතර වෙනස ගත්තොත් එහෙම ඒක තමයි ලාභය. ලාභය එනවා අසූවටදස් 300. ඒකට 5,15,000යි 50,000යි එකතු කරපුවම දෙසැම්බර් 31 දිනට අයිතිකරුගේ හිමිකම ගණනය කරන්න පුළුවන්. එතකොට අපිට උත්තරේ ගත්තී 5,15,000 88,300 එකතු කරපුවම එනවා 5,03,300. ඒකට 50,000ක් එකතු කරපුවම 5,53,300ක් එනවා අන්තිම උත්තරේ.
අපි දැන් ඊළඟ ගන්නට යමු. ඒකේ තියෙන ක්‍රියාකාරකම් හතරේ ව්‍යාපාරික සිදු වූ ගනුදෙනු කිහිපයක බලපෑම ගිණුම් කරන සමීකරණය අනුසාරයෙන් පහත පරිදි දක්වා ඇත. එතකොට මෙතන තියෙනවා වත්කම් වැඩිවීම අඩුවීම, වත්කම් අඩුවීම, හිමිකම් අඩුවීම, වත්කම් වැඩිවීම, වගකීම් වැඩිවීම, වත්කම් වැඩිවීම, හිමිකම් වැඩිවීම, වත්කම් අඩුවීම, වගකීම් අඩුවීම. එම සමීකරණ අනුව එක් එක් දින සිදු වේ අපේක්ෂා කළ හැකි ගනුදෙනු ටික වැගීම් වටිනාකම් සහිතව දක්වන්න. ඔයගොල්ලන් කැමති විදිහට වටිනාකම් දාන්න පුළුවන්, ගැටලුවක් නැහැ. මොකද වටිනාකම් දීලා නැති හින්දා මම කියන්න සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් ගනුදෙනු මොනවද. වත්කම් වැඩි වෙලා ආගම අඩු වෙන්නේ කොහොමද? ඉතින් ව්‍යාපාරයට අලුතින් වාහනයක් ගත්තාම අපි හිතමු ලක්ෂ 2ක බයිසිකලයක් ගත්තා. එතකොට ලක්ෂ 2ක් කියන මුදල් අඩු වෙනවා. ඒකට බයිසිකලේ කිනවත්කම වැඩි වෙනවා ලක්ෂ 2කින්. එහෙම දාන්න පුළුවන්. නැත්නම් අපිට කියන්න පුළුවන් නායකයන්ගෙන් රුපියල් ලක්ෂයක් ලැබුණා. එතකොට මුදල් වැඩි වෙනවා ලක්ෂයකින්. නායකයන්ගෙන් ලක්ෂයක් අඩු වෙනවා. ඒ වගේ ගනුදෙනු ඔයගන්ට එකට කියන්න පුළුවන්. ඊට පස්සේ ජූනි 2 වෙනිදා වත්කම් අඩු වෙලා හිමිකම් අඩු වෙනවා. මේකදී අපිට කියන්න පුළුවන් මුදල් ගැනීම නැත්නම් ව්‍යාපාරී මෝටර රථයක් අයිතිකරු පෞද්ගලික භාවිතයට ව්‍යාපාරයෙන් රැගෙන යාම. නැත්නම් ව්‍යාපාරයෙන් රුපියල් ලක්ෂයක වටිනා වාහන සුවයක් අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන යාම. ඒතර වාහන සුව කියන වත්කමත් අඩු වෙනවා, හිමිකමත් අඩු වෙනවා. නැත්නම් රුපියල් 5000ක අයිතිකරුගේ ඉතර විදුලි බිල ව්‍යාපාරයෙන් මුදලින් ගෙවීම. එතකොට ඒක වියදමක් නෙමෙයි, ඒක ගැනීම. අයිතිකරුගේ ගෙදර ඒවා ගෙවන එක ව්‍යාපාරයට වියදමක් නෙමෙයි, ඒක ගැනීම. අන්න ඒ ගණන් මේකට දාන්න පුළුවන්. ඊට පස්සේ වත්කම් වැඩි වෙලා වගකීම් වැඩි වෙනවා. ඒකට අපිට කියන්න පුළුවන් අලුතෙන් බැංකු ණයක් ගැනීම කියලා. බැංකු ණයක් ගත්තාම බැංකු ණය කියන වගකීම් වැඩි වෙලා මුදල් කියන වත්කම වැඩි වෙනවා. නැත්නම් අපිට කියන්න පුළුවන් ණයට භාණ්ඩ ගැනීම. ණයට භාණ්ඩ ගත්තාම වත්කම වැඩි වෙනවා, ණය ගැතියොත් වැඩි වෙනවා. ඔයගොල්ලන්ට වටිනාකම දාලා ඒ විදිහට ගනුදෙනුවක් ලියන්න පුළුවන්. ඊට පස්සේ වත්කම් වැඩි වෙලා හිමිකම් වැඩි වෙන එකක් තියෙනවා. ඒකදී කියන්න පුළුවන් අයිතිකරු ප්‍රාග්ධනයේ යෙදවීම. එතකොට මුදල් හරි වාහන හෝ වත්කමක් වැඩි වෙනවා. ඒ සමානවම හිමිකමත් වැඩි වෙනවා. ඒ වගේම ආදායමක් මුදලින් ලැබීම ප්‍රදාන්න පුළුවන්. පොලි ආදායම් ලැබුණාම මුදල් කියන වත්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙනවා. ඒ වගේ ගණන් මෙතෙන්ට දාන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා වත්කම් අඩු වෙලා වගකීම් අඩු වෙනවා. ඒක ඉන්නේ මේකේ අනිත් පැත්ත. අපි ණයට ගත්ත බඩු තියෙනවානේ. ඒවට අපි සල්ලි ගෙවනවා. ඒ කියන්නේ ණය හිමියන්ට සල්ලි ගෙවනවා. ණය හිමියන්ට සල්ලි ගෙවුවම මුදල් අඩු වෙලා ණය හිමියත් අඩු වෙනවා. නැත්තම් බැංකු ණය ආපසු ගෙවීම. ඒකට මුදලත් අඩු වෙලා බැංකු ණයත් අඩු වෙනවා. අන්න ඒ විදිහට ඕගොල්ලන්ට වටිනාකම දාලා ගනුදෙනුවක් ලියන්න පුළුවන්. හරි. ඊළඟට තියෙන පාඩම අපි තව වීඩියෝ එකකින් කතා කරමු.